ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතේ හැමදාමත් සැපරෙන්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතේ හැමදාමත් සැපරෙන්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ කෝටු කෑලි සොයාලා පරණල් කොළ ගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුළු ගෙය සදාලා පොඩි කුරුළු ගෙය සදාලා කෝටු කෑලි සොයාලා පරණල් කොළ ගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුළු ගෙය සදාලා පොඩි කුරුළු ගෙය සදාලා වසන්ත සමය ලං වෙලා කොකිල නදින් මත් වෙලා සිහිල් සුලං යාවි පාවෙලා ගඟ පොළොළු කුල සලසලා ඇමග යන්නේ නැහිලා නිල්නෙත් යුග මහද මත් කළා ඇද වැඩ ගමන ලලිත වේ ඔබ මුළු කමට මැණික වේ සිනහමුවින් හදක් සැනසුනේ සුරලෝකෙ සුරංගනාවී මගේ හද දිනු දයාවී සිරිදෙව් දුව ඔබ ප්‍රියාවී ඇනීල වරල පීරලා ඇයන ගමන හැඩ වෙලා ගම්මානෙ මිහිරියාව ගමම එලි කළා පුන් සඳ රැස් කැලුම් වෙලා ඇසුර දෙව්ලියක් වෙලා කුසුම් නටයි පවන් සලසලා සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි රංගනදිකා යන්න ගියා මාදා ආය නදිකා යන්න එපා මාදා මන් තාම කිරි කොඩුයි වසන්නත් බෑ දුටු දාම බහදුන්නෙත් ඉල්ලන්නත් බෑ ඔය හැම දාම බොරුත් කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නෙත් උහුලන්නත් බෑ ළඟ නදිකා යන්න ගියා මාදා ආය නදිකා යන්න එපා මාදා මන් තාම කිරි කොඩුයි වසන්නත් බෑ දුටු දාම බහදුන්නෙත් නිල්ලන්නත් බෑ ඔය හැම දාම බොරුත් කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නෙත් උහුලන්නත් බෑ ළඟ නදිකා යන්න ගියා මාදා ආය නදිකා යන්න එපා මාදා ළඟ නදිකා යන්න ගියා
අරුණ වරුණ තරුණ කිරණ දෙරණ පුරා රැගෙන නැගෙන අලුත් පරම්පරාවකට නවම මගක් හෙළි කර දෙන යෞවනේ සුවඳ පියුම ජනා හොඳ අත්පොළොසන්නාදයක් දෙමු. ඒ සුවඳ අරගෙන ඒ සුවඳ විහිදුවන අද ඔහුගේ ගමනේ මහා සම්දිස්ථානයක් හලාවත නගර මැදේ සිට පතුරවන්නට සූදානම් වෙනවා. සංගීතයට, ගීතයට, රිද්මයට හලාවත තරම් ඇලුම් කරන පුරවරයක් තවත් තිබෙනවාද මන්දා. ඒ තරමට හලාවත ගීයට ප්‍රකටයි. හලාවත සංගීතයට ප්‍රකටයි. හලාවත රිද්මයට ප්‍රකටයි. ඒ හලාවත සිට අලුත් සුවඳක් විහිදුවන ජනා කරලියට පැමිණීම මොනතරම් වාසනාවක්ද. ජනා පිළිබඳ රට මේ වන විටත් දන්නවා. දන්නේ වැරදි sannivedanayak ඔස්සේ. ඔය ගැයූ ගී පෙළේ එහි අපූර්ව චමත්කාරය, ගැයුම් ලීලාවේ අපූර්වත්වය ජංගම දුරකථන හරහා විවිධ මාධ්‍යයන් ඔස්සේ sannivedana මාධ්‍යයන් ඔස්සේ ප්‍රකට වෙලා තිබුණා. හැබැයි sannivedanaya වෙලා තිබුණේ මේ රත්තරන් අපි අතර ඉන්න මේ කොළු පැටියා ජීවතුන් අතර නැති විදිහට. නමුත් ඔහු අපි ගාව ජීවත් වෙනවා. සදාතනික ගී මතක සටහන් තබන්නට ජීවත් වෙන බව රටට කියන්නයි හලාවත නගරය ඔහු තෝරාගෙන තියෙන්නේ. ඔබට සතුටුයි. ඔබ අත්පොළොසන්නාදයක් දෙනවා. මට සිකුරුයි. ජනා live in concert with Hard Black ආරම්භන්නට සූදානම්. ජනා මේ හැමෝටම ආරාධනා කරන්නෙත් මං වගේ වචන වලින් නෙවෙයි, ඔබ ගීයෙන්මයි. ගීයෙන් ඔහුගේ ඇරයුම පිළිගන්න. ඔබ අත්පොළසන්නද ඊට ප්‍රථම දෙන්න. දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවට පිදුම් ලද ලොවේ උතුම් ලඳ අම්මා අම්මා දෙසවන්සන මානල ඔබ මියුරු මියසේ අරුත කියා දුනි. ඒ මියසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත. අම්මා ඇසට හඳන්නට කඳුලැලි දුන් ඔබ ලතෙවුල් දරනා දිවිය කියා දුනි. ඒ දිවියෙන් ලොබ ජය ලබනා දින මා සිප ගන්නට ඔබ මා ළඟ නැත. අම්මා
Thank you very much. එතරම් චූටි දෙයක් කියන්න ඕනේ. ඒ ගීතේ ගැයුවත් හරි අතරම හදවතට ලොකු වේදනාවක් දැනෙන මොකද මේ තමයි මගේ ෆස්ට් පළවෙනි අඩිය. ඉතින් මේ අවස්ථාවේ මගේ අම්මා ඇත්තටම මම ළඟ නැහැ. මට ගොඩක් දුරින් ඉන්නේ. අම්මගේ අගේ ඇත්තටම අපිට කියලා නිම කරන්න බෑ. බොහොම ස්තුතියි.